හෙලෝ ලස්සන ළමයි. ගොඩාක් කාලෙකට පස්සේ බ්ලොග් එකක් රෙකෝඩ් කරන්න හිතුවා. දැන් වෙලාව හරියටම රෑ 8:22යි. මම ඉන්නේ හොස්ටල් එකේ. තනියම. අපිට දැන් ස්ටඩි ලීව් එක හම්බ වෙලා තියෙන්නේ. ස්ටඩි ලීව් කාලේ හැමෝම ගෙදර ගියා. මම විතරක් හිටියා පාඩම් කරන්න කියලා. මොකද මම බෙඩ් ස්ටොප් වෙන්න යන්නේ. නෑ මෙහෙමයි වෙන්නේ. මට පොඩි පර්සනල් ඉෂුස් වගේක් තියෙනවා. ඒ නිසා මට මගේ ස්ටඩි ලීව් එකේ මැද දවස් ටිකේ ගෙදර යන්න වෙනවා. ඒ නිසා මම හිතුවා පළවෙනි දවස් ටිකේ පාඩම් කරන්න. ඉතින් දැන් මම පාඩම් කරන්න ලෑස්ති වෙන්නයි හදන්නේ. ඊට කලින් මම තාම වොෂ් එකක්වත් දාලා නෑ. මුලින් මගේ කාමරය අස් කරලා පාඩම් කරන්න රෙඩි වෙන්න ඕනේ. ඉතින් ඔයාලත් එන්න අද මාත් එක්ක පාඩම් කරන්න. මේ vlog එක මොන වගේ වෙයිද කියලා මම දන්නේ නෑ. මං හිතන්නේ මම මේ vlog එකේ ගොඩක් කියවයි. ඕකේ. තනියමනේ ඉන්නේ. ඒ නිසා. එහෙනම් එන්න මුලින්ම මාත් එක්ක කාමරය අස් කරන්න. सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है पास आ जाए हम तुम අද මට ස්පෙෂල් කෙනෙක්ගෙන් පුංචි gift එකක් හම්බුණා. මේ තියෙන එක. हम तुम सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम හයි ළමයි ඔන්න කාමරේ නම් අස් කරලා ඉවරයි. මේක තමයි මගේ ඇඳ. මෙතන this is my study area. මෙතන තමයි මම වැඩ කර කර හිටියේ. ඇත්තම කතාව මම මෙතන නෙමෙයි කලින් වැඩ කරේ. එළියේ study area එකේ. ඒත් මට කම්මැලි හිතුන නිසා මම මෙතනට ආවා. එන්නකෝ අපි පොඩි වෙනස්කමක් කරන්න. අපි මේක අපි පාඩම් කරන තැනින් තියමු. nice. දැන් බලන්නකෝ. ලස්සනයි නේද? ඇත්තටම මම ඒකට මාරි කැමතියි. මොකද ඒක මට අද හම්බුන ලස්සන gift එකක්. වටින කෙනෙක්ගේ. දැන් ඉස්සෙල්ලටත් වඩා ලස්සන. එහෙනම් දැන් අස් කරලා ඉවරයි. මං ඉක්මනට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ආයෙත් ඔයාලව හම්බෙන්න එන්නම්. කන්නදා. ඔන්න මම වොෂ් එකක් දාගෙන ආවා. දැන් එහෙනම් අපි යම් පාඩම් කරන්න. මුලින්ම කොණ්ඩෙත් ලස්සනට පියගෙන පාඩම් කරන්න යම්. අපි දැන් පාඩම් කරමු. මම දැන් ওই පාඩම් කරන්නේ මැත් සබ්ජෙක්ට් එකක්. මොකද අපිට එක්සෑම් එකට මැත් සබ්ජෙක්ට් ඔක්කොම ටයිම් ටේබල් එකේ එක ළඟ වැටිලා තියෙනවා. ඒ නිසා මුලින්ම මැත් සබ්ජෙක්ට් එකක් ඉවර කරගත්තා නම් හොඳයි කියලා මට හිතුණා. මම මේ ලෑස්ති වෙන්නේ මගේ ෆස්ට් ඉයර් එකේ එන්ඩ් එක්සෑම් එකට ලියන්න. ඒ කියන්නේ මගේ ෆස්ට් ඉයර් එකේ අවසාන විභාගය. කලින් සෙමස්ටර් එකේ එක්සෑම් වල ලකුණු මේ වෙනකොට අපිට හම්බෙලා තියෙනවා. එතකොට තමන්ගේ GPA එක කොහොමද කියලා දැන් අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම ෆස්ට් සෙම් එකේ මගේ නම් GPA එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සෙම් එකේ කොහොම හරි හොඳට වැඩ කරලා GPA එක හදා ගන්න ඕනේ. ඒ නිසා මේ පාර එක්සෑම් ටික හොඳට කරගන්න ඕනි කියන අදහස මගේ හිතේ හොඳටම තියෙනවා. ඉතින් එක්සෑම් ටික හොඳට කරගන්න කොහොමද try එකක් දෙන්න ඕන ළමයි. try එකක් දෙන්න ඕනි කියලා ඔළුවේ තිබුණාට ඒකට කම්මැලිකම හරස් වෙන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්න. හැබැයි අපි කොහොමයි try එකක් දෙමු ඉතින්. hello. දැන් වෙලාව හරියටම 10:12යි. ඉන්න මම පෙන්නන්න ඔයාලට. පේනවද? 10:13යි.
පැයක් විතර වැඩ කරා. දැන් නම් කම්මැලි. ඇත්තටම තේ එකක් බොන්න කියලා කල්පනා කරේ. මම අද රැට කෑවෙත් නෑ. මට කොහොමද කෑවොත් නිදිමත හැදෙනවා ළමයි. ඒ වුණාට අද නම් නොකා හිටියේ නිදිමත හැදෙන නිසා නෙවෙයි. මට කෑම ඕඩර් කරන්න අමතක වුණා. හවස ගෙනාවු රෝල් එකකුයි බිස්කට් එකකුයි තියෙනවා. එහෙනම් අපි යන් තේ එකක් බොන්න. ඔයාලත් එන්න. මාත් එක්ක આવොත් බිස්කට් එකක් දෙනවා. එහෙනම් එන්නේ මාත් එක්ක තේ හදන්න දැන් බලන්න. මේ ඉන්නේ මම. හයි. මෙතන තමයි අපි තේ හදන්නේ. ලස්සන නෑ ඉතින්. වැඩි හිතන්න එපා. මේවා අවුරුදු ගානක් පාවිච්චි කරපු වඩුනේ. මෙතන තමයි අපි තේ හදන්නේ. ඔය තියෙන අපේ රූම්මේට්ස් ලගේ කෝප. ඊට පස්සේ මේ තියෙන තේ හදන අයිටම්ස් ටික. මේ තියෙන්නේ මම අද ගෙනාවු බිස්කට් එක. මෙන්න මේක තමයි. මම මේකට ආසයි. ඒ නිසා මේක අරගෙන ආවද කන්න කියලා. තව බෑග් එකේ රෝල් එකකුත් තියෙනවා. එහෙනම් තේ එකක් හදාගෙන හම්බෙමු. එහෙනම් අපි යන් මුලින්ම වතුර ගහමු. ඔන්න වතුර එකක් ගහගත්තා. මේ අපේ හොස්ටල් රූම් එකකට එක ප්ලග් පොයින්ට් එකයි තියෙන්නේ. ඉතින් අපි මෙන්න මෙහෙම මල්ටියක් ඒකට මල්ටියක් ගහලා තමයි පාවිච්චි කරන්නේ. බිම තමයි ඉතින් වතුර එක ගහන්නේ. සඳරේනු කලන සඳරේක සීනයට නුවත යම් තේ හදන්න. වතුර එකක්. හරි. දැන් ඔන්න ඔහොම රසම රස තේකුත් හදාගත්තා මම. මං තේක බොන්න කැමති ඔන්න ඔහොම පෙනේන විදියට හදාගෙන. ඒ නිසා ඉතින් හැමදාම තේක හදලා මම තේක චුට්ටක් නිවනවා. මේක තමයි අද රෑ මගේ කෑම එක. එහෙනම් කාලා එන්න. මං ඔය වෙලාවේ හොඳටම බඩගින්න හිටියේ. මොකද දැන් ගොඩක් රෑ වෙලානේ. ඉතින් මං ඉක්මනට තේක බීගෙන ගියා. Ingat ya, kebiasaan memang. Siapa pahat? Mama ada muka laki ni namanya. Mangai murgaling nama berapa? Siapa? ඊට පස්සේ මම දැන් ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා. මොකද අද දවසටම මම හරියට වැඩක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේ ඩික්ෂන් නෝට් එක හරි බලලා ඉවර කරගන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් අපි බලමු අපිට මේක ඉවර කරගන්න පුළුවන් වේද කියලා. දැන් ආයි තව වැඩ ටිකක් කරන්න ඕන. ඊට කලින් ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න හිතුවා. දැන් මම මගේ channel එක පටන් අරන් ගොඩක් කල් වෙනවනේ. එතකොට මගේ channel එකට එකතු වෙලා ඉන්න නංගිල මල්ලිලා ගොඩක්ම නංගිලා මගෙන් රික්වෙස්ට් කරා හොස්ටල් එකේ වීඩියෝ එකක් අරගෙන එන්න.
හොස්ටල් එක කොහොමද හම්බ වෙන්නේ විස්තර කියන්න කියලා. ඇත්තටම මට බැරි වුණා ඒක ගැන වීඩියෝ එකක් දාන්න. ඒකට එක්ස්ට්‍රීම්ලි සෝරි. මම දැන් මේ වීඩියෝ එකෙම චුට්ටක් ඒක ගැන කියන්නම්. හොස්ටල් හම්බ වෙනවා කියන්නේ අපේ මේ රුහුණ යුනිවර්සිටි එකේ මම මේ ඉන්න කැම්පස් එක ඇතුලේ තියෙන ෆස්ට් ඉයර්ස් වලට හම්බ වෙන හොස්ටල් එකේ. එතකොට මේ හොස්ටල් එක ඇතුලේ තට්ටු 3ක බිල්ඩින් එකක් මේක. එතකොට මේ හොස්ටල් එකේ සම්පූර්ණයෙන්ම ඉන්නේ ෆස්ට් ඉයර්ස්ලා. අපි මේ වෙනකොට දැන් අපි තමයි මේ කියන පරණම බැච් එක. කියන්නේ සයන්ස් ෆැකල්ටි එකේ අය තමයි පරණම ළමයි ඉන්නේ. ආර්ට් ෆැකල්ටි එකයි මැනේජ්මන්ට් ෆැකල්ටි එකයි අලුතින් ඇවිත් ඉන්නවා. මොකද එයාලව කලින් ගන්නවනේ. එතකොට අපේ බැච් එක චුට්ටක් පරක්කු නිසා අපි තමයි තාම මේකේ ඉන්න පරණම කට්ටිය. එතකොට දැන් අපේ ෆස්ට් ඉයර් එක ඉවරයිනේ. කියන්නේ ඇකඩමික් ඉවරයි. ඊළඟට අපි දැන් මේ ස්ටඩි ලීව් නේ. එතකොට අපේ අලුත් කට්ටිය දැන් අලුතෙන් එන්නේ ඉන්න නංගිලා මල්ලා මම මේක රෙකෝඩ් කරන්නේ අද 27 වෙනිදා එයාලා අපේ කැම්පස් එකට එනවා. එතකොට අපි එක්සෑම්ස් ලියලා ඉවර වුණාට පස්සේ එයාලා මේ හොස්ටල්ස් වලට එනවා. අපි මේ හොස්ටල් එකෙන් යන්න යනවා. ඔක තමයි වෙන්නේ. එතකොට දැන් හොස්ටල් එක ගන්න කී හිටියේ. හොස්ටල් එක ගත්තොත් සමහර නංගිලා හිතාගෙන නංගිලා දැන් බයෙන් ඉන්නවනේ යාලට හොස්ටල් හම්බ වේද නැද්ද කියලා. හොස්ටල් හම්බ වෙන එක තීරණය වෙන්නේ ආදායම් තමන්ගේ ආදායම මත. එතකොට අඩු ආදායම් ලාභී ළමෙක් නම් සහ දුර මතත් තීරණය වෙනවා මම හිතන විදිහට. ඒක මම හරියටම දන්නේ නැහැ. ආදායම මත කියලා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට තමන් අඩු ආදායම් ලාභී නම් තමන්ගේ වාර්ෂික ආදායම් සහතිකයක් අපි එවනවනේ හොස්ටල් එකට. එතකොට ඒ විස්තරත් එක්ක සලකා බලලා තමයි ඔයාලට හොස්ටල් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට ඔයාලට තව ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තා කවුරු හරි ජීවිතුන් අතර නැත්නම් මොකක් හරි අසනීපයක් තියෙනවා නම් ඔයාට ඊට පස්සේ ඒ වගේ විශේෂ කරුණුත් සලකා බලනවා හොස්ටල් ලබා දීමේදී. එතකොට මේ හොස්ටල් එකේ කට්ටිය අහලා තිබ්බ මගෙන් කී දෙනෙක් හොස්ටල් එකක ඉන්නවද කොහොමද පහසුකම් හැමදේම. ඇත්තටම හොස්ටල් එකේ පහසුකම් වල නම් කිසිම වැරැද්දක් නැහැ. මොකද මේ හැම දෙයක්ම ක්ලීන් කරන්න පිරිසිදුවට තියන්න ඒකට වෙනමම අපේ නැන්දලා ටිකක් ඉන්නවා. ඉතින් යාලා මාර විදිහට මේ හැමදේම පිරිසිදු කරලා හරිම ක්ලීන් විදිහට එක තියනවා. ඒක මාරම වටිනවා. ඉතින් මේ හොස්ටල් රූම් එක ගැන කතා කරොත් හොස්ටල් රූම් එකක සාමාන්‍යයෙන් අපේ මේක රූම් එක ගෑනු ළමයි 8 දෙනෙක් ඉන්නවා. එතකොට මේ හැම රූම් එකකම ගෑනු ළමයි 8 දෙනෙක් ගන්න තමයි ඉන්නේ. එතකොට සයන්ස් ෆැකල්ටි එකෙන් අලුතෙන් ගත්තාම මේ වැල්ලමඩම හොස්ටල් එකට සාමාන්‍යයෙන් අපේ අවුරුද්දේ නම් ළමයි 120ක වගේ ප්‍රමාණයක් තමයි ගත්තේ. තව පඹුරන හොස්ටල් එකක් තියෙනවා. ඒ හොස්ටල් එකට ගන්න පුළුවන්. ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මම හොස්ටල් බ්ලොග් එකක් දාන්න බලන්නම්. ඇත්තටම මම ඒක පොරොන්දු වෙන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මොකද තව සතියකින් ඔයාලා එන නිසා. දැනට ওই විස්තර ටික ඇති කියලා මම හිතනවා. ඔයාලට හොස්ටල් හම්බ වුණොත් ඇත්තටම මේක ඇතුලේ ඉන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලට හැමදේම මේක ඇතුලේ තියෙනවා. වැඩම පාඩම් කරන්න ස්ටඩි ඒරියා එකක් තියෙනවා. ඔයාලට පිරිසිදු කරලා තියෙන ක්ලීනින් වොෂ්රූම් තියෙනවා. හැම කෙනාටම තනි තනියෙන් ඉන්න බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ Tamanට වැඩ කරන්න මේසයක් තියෙනවා. දෙන්නෙක් එක්ක ෂෙයා කර ගන්න ඕනේ මේසයක්. ඔය වගේ හැම පහසුකමක්ම තියෙනවා. ඉතින් කිසිම වෙලාවක කරන්ට් එකවත් වතුරවත් නැති වෙන්නේ නැහැ. ඉතින් Tamanට Tamanගේ වැඩ ටික කරගෙන නිදහසේ ඉන්න පුළුවන්. ඇවිල්ලා පරිස්සමින් Tamanගේ ජර්නි එක යන්නයි තියෙන්නේ. හරි. ඒක කිව්වේ මගෙන් හොස්ටල් ගැන හපු මගේ නංගිලා මල්ලිලාට. ඇත්තට මල්ලිලාට ඒක වැඩක් නෑ නංගිලාට තමයි. මොකද මල්ලිලා ගැන කියන්න මම දන්නේ නෑ. බොයිස් හොස්ටල් එකත් අපේ වගේම කියලා කියනවා. ඒක ගැන හරිම විස්තරයක් මම දන්නේ නෑ. හරි. එහෙනම් ඒ කතාව මෙච්චරයි. එන්නකෝ යන්න හොස්ටල් එකේ එළිය මොන වගේද කියලා බලන්න. ඔන්නෝම එළියට ගියාම ඔය දිගටම තියෙන රූම්ස්. මේ තමයි අපේ ෆ්ලෝ එක. මේ අපේ ස්ටඩි ඒරියා එක. ඔය සමහර ළමයි මේ වෙලාවෙත් වැඩ කරනවා. දැන් වෙලාව 12 මාරත් පහු ළමයි. මට හොඳටම නිදිමතයි. අයනම් වැඩ කරේ නෑ. මම මෙච්චර වෙලා ෆෝන් එක ඔබ හිටියා. දැන් මං හිතුවා නිදා ගන්නවා කියලා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා.
ඉතින් ඔහොම තමයි මගේ තනියෙන් ගෙවන හොස්ටල් ජීවිතේ මේ දවස්වල ගෙවෙන්නේ. එහෙනම් ආයෙත් vlog එකකින් ඉක්මනටම ඔයාලා හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න ඕනේ. මගේ channel එකට ඔයා ආලොත් නම් අමතක නොකර මාව subscribe කරන්න. මගේ vlogs එක ඉස්සරහටත් රැඳිලා ඉන්න ඔයාට එතකොට පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye bye.